අද අපි කතා කරන්න යන්නේ පසුගියදා අපේ කලාලෝකයේ ගොඩක් දෙනෙක් කතා කරපු හරිම සංවේදී සිදුවීමක් ගැන. ඒ තමයි ප්‍රවීණ රංගන ශිල්පී සිරිල් වික්‍රමගේ මහත්මයා අපේ සිනමාවේ රජිනියා කියලාත් කියන මාලනී ෆොන්සේකා මහත්මයාගේ අවමංගල්‍යයට සහභාගී වෙච්ච එක. ඔව් ඒක ඇත්තරම විශේෂ අවස්ථාවක්. මොකද සිරිල් වික්‍රමගේ මහත්මයා කියන්නේ දැන් වයස අවුරුදු 94ක්. ඉතින් ඒ වයසේ කෙනෙක් අසනීප තත්වෙන් උනත් එතුමියට අවසන් ගෞරව දැක්වුවා කියන එක ඒක හරීම හැඟීම්බරයි. හරියටම මූලාශ්‍රවල තිබුණ එතුමා අර මේ සුන්දර රෝස කුසුමට අවසන් වතාවට සමුදුන්නා කියලා. ඒ වචන ටිකෙන්ම මේ මොහොතේ තිබ්බ ගෞරවය අර බැඳීම දැනෙනවා. ඒක සහතික ඇත්ත. අනික මෙතන තියෙන තවත් කාරණයක් තමයි මේ දෙන්න අතර තිබුණු කලාත්මක සම්බන්ධය. විශේෂයෙන්ම අර බඹරු ඇවිත් චිත්‍රපටය. ඔව් බඹරු ඇවිත්. ධර්මසේන ප්‍රතිරාජන්ගේ විශිෂ්ට නිර්මාණයක්නේ. ඒකේ මේ දෙන්නම හිටියා. වැදගත්ම දේ තමයි ඒ චිත්‍රපටියේ ප්‍රධාන චරිත රංගපාපු ශිල්පීන් අතරින් අද වෙනකොට ජීවතුන් අතර ඉන්නේ එකම කෙනා සිරිල් වික්‍රමගේ මහත්මයා විතරයි. ඒක තමයි මේ සිදුවීමට තවත් ගැඹුරක් එකතු කරන්නේ නේද? කියන්නේ ඒ මුළු යුගයකම නියෝජනයක් වගේ එතුමා එතන ඉන්නේ. හරියටම සිනමා ඉතිහාසයේ එක්තරා පරිච්ඡේදයක අවසානයක් වගේ හැඟීමක් එකකින් එනවා. මූලාශ්‍රවල තවදුරටත් කියනවා ජීවිතය ගලාගෙන ගිහින් සිනමාව තුළ උන් තිබූ ඒ විසල් මතකයන් පමණක් හදවතේ දරාගෙන ඔහු ඇයට සමුදුන්නා කියලා. ඒ කියන්නේ කාලය කොච්චර ගියත් අර කලාවෙන් නිර්මාණය වුණු බැඳීම් කොච්චර ශක්තිමත්ද කියලා නේද ඒකෙන් පේන්නේ. ඔව් ඒක තමයි කලාවේ බලය. ඒ මතකයන් හරිම ප්‍රබලයි. බඹරු ඇවිත් කියන්නේ ලාංකීය සිනමාවේ වෙනස්ම මානයක් පෙන්වපු චිත්‍රපටියක්. ඒකේ චරිත අතර තිබුණු ගැටුම්, සමාජ විවේචනය, ඒ හැමදේම එක්ක මේ දෙන්නගේ රංගනයන් කැපී පෙනුණා. ඉතින් ඒ අතීත මතකයන් එක්ක එතුමා එතන නිසලව ඉන්න එතුමිය දිහා බලන් ඉන්නකොට ඒ මොහොත කොයි වගේ වෙන්නේ නැතිද? හිතා ගන්න පුළුවන් ඒක හුදෙක් සමගනීමක්ම නෙවෙයි ඒක අතීතයට කරන ගෞරවයක්. ඒ වගේම අර ඉතිරි වෙලා ඉන්න එකම කෙනා විදිහට ඒ මතකයන් වල බරත් එතුමාට දැනෙන්නේ නැති. එතකොට අපි මේ කාරණා ටික එකතු කරලා බැලුවොත් සිරිල් වික්‍රමගේ මහත්මයාගේ පැමිණීම, එතුමාගේ වයස, බඹරු ඇවිත් හරහා තිබුණු ඒ සම්බන්ධය සහ අර ප්‍රධාන නළුනිලි පිරිසෙන් ඉතිරි වී ඉන්න එකම ශිල්පී එතුමා වීම මේ ඔක්කොම එකතු වුණාම මේක හරිම වැදගත් සිද්ධීමක් බවට පත් වෙනවා. නියත වශයෙන්ම මේක අපිට මතක් කරන්නේ ඒ සිනමාවේ ස්වර්ණමය යුගයක් ගැන. ඒ වගේන ඒ ශිල්පීන් අපේ සංස්කෘතියට, අපේ මතකයට එකතු කරපු ඒ විශාල මතකයන් වල වටිනාකම. කලාකාරෝ භෞතිකව සමුගන්න පුරුවන්. හැබැයි එයාලගේ නිර්මාණය, ඒ නිර්මාණ හරහා ඒ මතකයන් සදාකල්ම අපි අතර ජීවත් වෙනවා. ඔව් ඒක හරිම ඇත්ත. එනම් අන්තිමට අපිට මෙහෙම හිතන්න පුළුවන් නේද? කලා නිර්මාණයක් කියන්නේ ඒක හදපු මිනිසුන්ගේ ජීවිත කාලෙන් එහාට යන දෙයක්. ඒක ඇතුලේ මිනිසුන්ගේ සම්බන්ධතා, එයාලගේ හැඟීම්, ඒ හැමදේම කාලයත් එක්ක නොනසී තියෙනවා. ඊළඟ පරම්පරාවලටත් ඒ අත්දැකීම් දැනෙන්න සලස්වනවා. හරියටම. ඒක තමයි කලාවේ සදාතනික බව. මේ සිදුවීම ඒකට හොඳම උදාහරණයක්. ඒ වගේම මේ මොහොතේදී අපි මේ විශිෂ්ට කලාකරුවන්ට සිරිල් වික්‍රමගේ මහත්මයාට නිරෝගී සුවයත් හදවතින්ම ප්‍රාර්ථනා කරමු.